ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Alibaba එක හරහා ඔයා ඕඩර් එකක් දාද්දි පට්ටම අඩුවට ඕඩර් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව. ඒ කියන්නේ පට්ටම අඩුවට ඕඩර් ලබා ගන්න ක්‍රම මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට ගිහලා කතා කරමු. ඉතින් කොහොමද මේ වැඩේ කරගන්නේ? ඒ වගේම ඒ විදියට අඩු කරගන්න තියෙන ක්‍රම මොනවද කියන එක පිළිබඳව. හරි ඉතින් ඉස්සෙල්ලාම මම මෙන්න මේ විදියට Alibaba app එක open කරගන්නවා. ඉතින් Alibaba app එක open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි Alibaba app එක open කරාම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තිබ්බේ නැත්නම් ඔයාට පුළුවන් මේ app එක update කරගන්න. ඉතින් දැන් මේකේ සෑහෙන update ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකේ හින්දා ඔයාට පුළුවන් Alibaba app එක update කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට මේකට ආවට පස්සේ ඔයා ඉස්සල්ලාම කරන්නේ ඔයාට අවශ්‍ය කරන. ඒ කියන්නේ ඔයාට තොග ගෙන්න ගන්න අවශ්‍ය කරන ඕඩර් එක ඔයා මෙතන සර්ච් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් දැන් ඔයා හිතන්න අපි හිතමු ඔයා දැන් මෙතනින් ගෙන්නන්න හදන්නේ අවශ්‍ය කරන්නේ මොනවද කියලා. ඉතින් අපි හිතමු hand free ඔයාට ඕන වෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ham free තමයි ඔයාට දැන් ඕන වෙන්නේ. ham free සාමාන්‍යයෙන් 100ක් 200ක් වගේ තමයි ඔයාට දැන් ගෙන්න ගන්න ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ham free 100ක් 200ක් ඔයා ගෙන්න ගන්නවා නම් ඔයා ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට search කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම එන item ටික මේ විදිහට බලන් යන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම එන item ටික ඔයා මෙතනින් තෝරගෙන ඒ ටික ගන්න යන්න හදන්න එපා. ඉතින් ඔයා මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා හොඳ item ටිකක් තෝරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳ item තෝරගන්න තියෙන එකම ලේසිම ක්‍රමය තමයි දැන් Alibaba එකේ ඇවිල්ලා තියෙනවා AI features එකක්. ඉතින් මෙන්න මේක හරහා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ඒ item එක තෝරගෙන ඒ item එකේ සේලර්ට ඔයා නිකම්ම message එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ AI features එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් මම මේ වෙද්දි කරලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් මම ඒකේ link එක පල්ලෙහා comment section එකේ දාන්නම්. ඒත් එක්කම මම අද දැනුත් ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. ඉතින් ඔයාට එක item එකක් ඒ කියන්නේ ඔයාට දැන් ham free earbuds මේවා ලබා ගන්න ඕන නම් ඉතින් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඒක search කරලා ඉවර වෙලා මෙන්න මේවා වැඩිපුරම විකිණිලා තියෙන හොඳ සේලර්ස්ලා ටිකකට අපි මැසේජ් දාලා බලනවා මේවා හොඳද කොහොමද අඩු කරගන්න පුළුවන්ද මේ හැම එකටම අපි කොහොමද අනිවාර්යෙන් සේලර්ස් වලට මැසේජ් එක දාන්න ඕනේ. ඉතින් අන්න ඒක හින්දා අපි item ටිකක් කිහිපයක් තෝරගෙන ඉවරලා එතනින් item 15කට 20කට ඒ කියන්නේ සේලර්ස්ලා 15කට 20කට වගේ අපි මැසේජ් එකක් දාගන්න ඕනේ මේ item එක පිළිබඳව විස්තර අහගන්න නම්. ඉතින් ඒ විදිහට මැසේජ් දාන්න අපිට දැන් එක item එකකින් එක item එකකට මැසේජ් දාන්න අමාරුයි මොකද පොඩි කාලයක් ගත වෙන හින්දා. ඉතින් ඒක හින්දා දැන් Alibaba එකේ ඇවිල්ලා තියෙනවා features එකක් මෙන්න මේ විදිහට request for correction කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරගන්න. මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිව මෙන්න මේ වගේ තැනකට එක්කන් යනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ඔයා ගන්න item එකේ නම මෙන්න මේ විදිහට අපිට පුළුවන් earbuds කියලා දාන්න. ඉතින් earbuds ඔයා මෙතනින් ගන්න ප්‍රමාණය අපිට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන් 100ක්ද 200ක්ද කීයක්ද කියන එක. ඉතින් ඒත් එක්කම අපිට අපි අපේ බජට් එක මෙතනින් තෝරන්න අපේ බජට් එක මෙතනින් කීයක්ද කියලා දාන්න පුළුවන්. ඩොලර් කීයක්ද නැත්නම් රුපියල් කීයක්ද. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතනින් අපේ බජට් එක දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයා ගන්න item එකේ විස්තර ටික මෙතනින් පැහැදිලි කරලා සටහන් කරගන්න. ඉතින් එහෙම ඔයා පැහැදිලි කරන්න ඉංග්‍රීසියෙන් දන්නේ නැත්නම් ඔයාට Google Translate භාවිතා කරලා ඒ විදිහට විස්තරේ පැහැදිලි කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන copy paste කරලා ඒක දාගන්න. ඒත් එක්කම ඔයා ගන්න හිතන් ඉන්න earbuds එකේ ෆොටෝ එකක් ඔයාට පුළුවන් මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. මෙන්න මෙතෙන්ට ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයා ගන්න හිතන් ඉන්න earbuds එකේ. ඒත් එක්කම මේ විදිහට අප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරගන්න. ඒ විදිහට ඒක ටච් කරගත්තට පස්සේ මේක මෙන්න මේ ඔයාලා තෝරපු සිලෙක්ට් වලට අනුව ඉන්න සේලර්ස්ලාට මැසේජ් එක යනවා. කීයක් වුණත් කමන්නේ මැසේජ් එක යනවා. ඒ විදිහට මැසේජ් එක ගියාට පස්සේ ඔයාට පස්සේ මෙන්න මේ මැසේජ් කියන තැන මෙන්න මේ විදිහට සේලර්ස්ලා කිහිප දෙනෙක්ගෙම සමහර විට 10ක් 20ක් 30ක් 40ක් වෙන්න පුළුවන් සේලර්ස්ලා කිහිප දෙනෙක්ගෙම මේ විදිහට මැසේජ් ඇවිල්ලා තියෙයි. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ එතනින් එහාට මෙයාලකින් මේ ගාණ අඩු කරගන්න මේ හැමදේම මේ වගේ ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් පළවෙනි ක්‍රමය තමයි ලේසිම ක්‍රමය සේලර්ස්ලාගෙන් භාණ්ඩයක් ගද්දී
කොහොමද ගන්න මේ ටික තමයි මම දැන් ඔයාලට කියලා දුන්නේ ලේසිම ක්‍රමය. ඉතින් යාළුවනේ දෙවෙනි ක්‍රමය තමයි ඒ කියන්නේ දෙවෙනියට ඔයාගේ භාණ්ඩේ මිල අඩු කරගන්න ක්‍රමය තමයි ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට දැන් ඒ විදිහට මැසේජ් දාපු සේලර් කෙනෙක්ගේ account එකට මේ විදිහට ගිහිල්ලා ඉවරලා ඔයාට පුළුවන් මෙතනින් එයාට කියන්න මම මෙච්චර ප්‍රමාණයක් ගන්නවා මට ඒතකොට කීයක් අඩු වෙයිද ඩිස්කවුන්ට් කොහොමද ඩිස්කවුන්ට් කීයද කියලා මේ විදිහට එයාගෙන් හැම වෙලේම විස්තර අහගන්න පුළුවන් ඔයාට මෙහෙමයි මේක අඩු කරගන්නේ කොහොමද මේ හැමදේම ඔයාට හැම වෙලේම එයාගෙන් අහන්න පුළුවන් ඒ විදිහට අහපුවාට පස්සේ එයාගේ උපරිම ගානකට එනවා ඒ කියන්නේ උපරිම අඩු ගානකට එනවා ඉතින් අන්න ඒ ගානට ආවට පස්සේ ඔයාට ඒ බජට් එක සෙට් නම් ඔයාට පුළුවන් ඒක මිලදී ගන්න ඉතින් අන්න ඒ විදිහට ඔයාට දෙවෙනි ක්‍රමය තමයි එයාලගෙන් මැසේජ් දාලා ඉවරලා ගාන අඩු කරගන්න එක. ඉතින් අන්න ඒක තමයි Alibaba එකේ ඔයා ඕඩර් ගද්දි දෙවෙනියටම බලන්න ඕන කාරණය ගාන අඩු කරගන්නවා නම්. හරි ඉතින් යාළුවනේ මේත් එක්කම ඔයා බලන්න ඕන තුන්වෙනි කාරණේ තමයි මෙන්න මේක. ඉතින් අපි නිකමඩ හිතමු හෑන්ඩ් ෆ්‍රී ඔයා මේ වෙදි මිලදී ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට හෑන්ඩ් ෆ්‍රී කියලා සර්ච් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයා ගන්න හිතන් ඉන්න හෑන්ඩ් ෆ්‍රී එක අපි හිතමු මෙන්න මේක කියලා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයා ෆීචර්ස් එකක් හෝ ඊට වඩා පොඩි ගාණක් ගන්නවා නම් ඔයාගෙන් මේ එක හෑම් ෆ්‍රී එකක් වැටෙන්නේ රුපියල් 479කට. ඉතින් ඔයා ෆීචර්ස් 100ක් හෝ 499ක් ඒ කියන්නේ 500ක් වගේ ගන්නවා නම් ඔයා 470කට තමයි මේ අයිටම් එක ඔයාට වැටෙන්නේ. ඒත් එක්කම ඔයා 500ක් හෝ ඊට වඩා 9900 ගානක් මේ විදිහට 99000 මේ වගේ ගානක් ගන්නවා නම් ඔයාට රුපියල් 4400 ගානකට වැටෙන්නේ. ඉතින් ෆීචර්ස් ඔයා ලක්ෂයක් වගේ ගන්නවා නම් ඔයාට රුපියල් 200 ගානක් තමයි වැටෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ෆීචර්ස් ගාන වැඩි ගානත් එක්ක බලද්දි ඉතින් සමහර අයිටම් තියෙනවා මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ෆීචර්ස් 5000කට රුපියල් 800යි. ඒ කියන්නේ ෆීචර්ස් එකක් රුපියල් 1000යි. ඉතින් මෙන්න මේ වගේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ගන්න ප්‍රමාණයත් එක්ක ඔයාගේ ගාන නිකම්ම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ Alibaba එකේ වෙන්නේ ඔයා ගන්න ප්‍රමාණය අනුව ඔයාගේ ගාන අඩු වෙන එක තමයි Alibaba එකේ වෙන්නේ. ඔයා ගන්න ප්‍රමාණය වැඩි වෙන්න ඔයාගේ ගාන ඒත් එක්කම තව අඩු වෙන එක තමයි වෙන්නේ මේ Alibaba එකේ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒක හින්දා තෝක අනිවාර්යෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. ඒතකොට ඔයාට ගානත් පොඩ්ඩක් අඩු කරගෙන වැඩි ප්‍රමාණයක් මේකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි තුන්වෙනි ක්‍රමය. ඉතින් හතරවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඔයා භාණ්ඩය ගත්තට පස්සේ නිකම්ම මේක ගෙන්නන්න හදන්න එපා. ඔයාට පුළුවන් හොඳ අර්ජන්ට් කෙනෙක් තෝරගෙන ඉවරලා අර්ජන්ට්ලා 4-5කින් මේ විස්තර අහලා ඉවරලා එයාලට මේ විස්තර දීලා එයාලගේ ගානත් එක්ක බලලා ඔයාට පුළුවන් අර්ජන්ට්ගේ ගාන අඩු කරගන්න. ඉතින් හොඳ අර්ජන්ට් කෙනෙක් තෝරගන්න ඕනේ. ඒකට ඔයාගේ භාණ්ඩ ගෙන්නන්න ෂුවර් හොඳ වෙරිෆයිඩ් හොඳ අර්ජන්ට් කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් අන්න එහෙම කෙනෙක් තෝරගෙන ඔයාට පුළුවන් හොඳ ඕඩර් එකක් හොඳ අර්ජන්ට් කෙනෙක්ගෙන් ඉතා අඩුවට මිලදී ගන්න. ඒ කියන්නේ අර්ජන්ට්ලා 4-5 දෙනෙක්ගෙන් ඔයා මේක අහලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ විදිහට අහලා බලලා ඉවරලා හොඳ අර්ජන්ට් කෙනෙක්ගෙන් මෙන්න මේ විදිහට අඩුවට ගෙන්න ගන්න එක තමයි ඔයා හතරවෙනි කාරණේ විදිහට කරන්න ඕනේ කාරණය. හරි ඉතින් ඒත් එක්කම පස්වෙනි කාරණේ විදිහට ඔයාට තියෙන්නේ මෙන්න මේ ඔයා ඕඩර් ගෙන්නද්දි ඔයාට ඕඩර් දෙවිදිහකට ගෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ එයා කාගෝ හරහා හෝ සී කාගෝ හරහා ගෙන්නන්න පුළුවන්. ඉතින් එයා කාගෝ හරහා ඔයා ඕඩර් එකක් ගෙන්නද්දි ඔයාගේ ගාණ වැඩි ඉක්මනින් ඔයාගේ ඕඩර් එක ලබා ගන්න පුළුවන් ඔයාගේ අතට. ඉතින් ඒක තමයි එයා කාගෝ කියන්නේ. ඉතින් සී කාගෝ කියන්නේ ඔයාගේ ගාණ පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම ඕඩර් එක පොඩි කාලයක් පරක් වෙනවා එන්න. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකෙන් ඔයාට ඕඩර් එක ගෙන්නන්න පුළුවන්. ඉතින් මෙතනින් මම නම් කියන්නේ ඔයා එහෙම ලොකු හදිසියක් නැති හින්දා ඔයාට පුළුවන් සී කාගෝ හරහා ඕඩර් එකක් ගෙන්නන්න. ඉතින් අවුලක් නැහැ. පොඩි කාලයක් ගියාට කියන්නේ දවස් 20ක් 30ක් වගේ ගියාට ඔයාගේ ඕඩර් එක ගාන අඩු වෙලා මේ විදිහට ඔයාට මේක හරහා ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි පස්වෙනි කාරණය. ඉතින් මෙන්න මේ කාරණා පහ බලලා ඉවරලා ඔයාට Alibaba එක හරහා ගොඩක් අඩුවට ඕඩර්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැමදේම බලලා ඉවරලා අඩුවට ලබා ගන්න තියෙන ක්‍රම ටික තමයි මම දැන් මේ ඔයාට කියලා දුන්නේ. ඉතින් මෙන්න මේ ටික බලලා ඉවරලා ඔයාට පුළුවන් Alibaba එක හරහා අඩුවට මිලදී ගන්න. ඉතින් ආරණේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙන්න මේක තමයි අරගෙන ආවේ. ඉතින් තවත් අලුත් මලුත් වීඩියෝ එකක් නැවත හමු යමු. ඔබට සුබ දවසක්.